සුද්ධි දෙනව? නම නම් සුදර්ශිනී. හැමෝම ලේසියට සුද්ධි කියලා කියනවා. ඕකට ඉතින් ওই වන්දනාව යන්න ඕනේද? අපිත් ඉන්නේ ඉතින් ගෙවල් ළඟනේ. හා උඹත් නිකන් වතු කන පනින්න දඟලනවා වගේ. ගිහින් කියනවා උඹේ තාත්තට. සුද්ධි. මතක හිටනවා. මම සුද්ධි කියලා කතා කරන්නේ. එහෙමනම් අපේ ගහමු සත්‍යවාදී ආපුවා. ඇයි කියන්නේ මේ මුදලාලිගෙන් මාල වලනවා ඔය සත්‍යවාදී කියලා ගාගෙන ඉදියට මේ මුදලාලිගම බිලගියක් තියනවා කියලා හරවමු. අනික ඔය යකාගේ ස්ටෝරිය ගැන තමුසෙට වැඩිය හොඳට දන්නේ මමනේ. අනික මගේ යතින් වියදම් කරගෙන ඒ යකා ගැන කතාව කරන්න යන්නේ මොන බම්බුවකටද? ඒක ඇත්ත. අනිත් එක මොකද්ද තියෙන ස්ටෝරි එයාගෙන කියන්නේ? ඕනනම් අර සිරිපිනා මුරුක්කේ පවුල උස්සන් ආපු එකනේ. ඕනයි දිව වලියක් දෙකක් දාන්න පුළුවන්. සින්දුවක් දාන්න පුළුවන් එකක්. අනිත් එක වෙසක් එකට ඔය යකා ගැන කතා කරන්න යන්නේ තමුසෙට පිස්සුද? ඔය කියන්නේ මොන හරිස්චන්ද්‍ර ගැනද? මොන හරිස්චන්ද්‍රද කියන්නේ අර ලේන් එකේ කොනේ ඉන්න ඇක්බර්ගේ බාප්පනේ. පිස්සු දොඩනද මන්දා. මම කියන්නේ රජ කාලේ හරිස්චන්ද්‍ර කෙනෙක් ගැන. ඒ කාලෙත් හිටියද ඔය හරිස්චන්ද්‍රලා? මේ මොනවා කියනවද බුදුලානේ? බුද්ධ දාසල, නාගසේනලා, සේන කළා. කොච්චර හිටියද? එහෙමනම් කමක් නැහැ. හැබැයි මාස්ටර් එකක් තියෙනවා. බලන මිනිස්සු මත් වෙන්න වැඩි තියෙන්න ඕන. ඉතින් මත් වෙන නම් මුදලාලි මේ කඩේ ළඟම තියෙන්න ඕන. ඒ මොකද? ඒ මොකද කියන්නේ ඔය නාට්‍ය බලන ගමනු කීය හරි දාගන්න පුළුවන් නේ. එතකොට නාට්‍ය බලලා ඉවර වෙනකොට ඉබේම මත් වෙයි. ඒ මතේ නෙමෙයි මුදලාලි මම කියන්නේ. ශ්‍රීමන් මහත්තයා නාට්‍ය රසයෙන් මත් කරන එක ගැනයි මම කියන්නේ. ඉතින් තමුසෙට පුළුවන් දෙයක් කරන්න. වැඩේ දීලා බලමු. මත් වෙන්න දෙන්නේ. මේ තමුසේ මත් වුණාම කොහොමද ওই වැඩේ හරියට කරන්නේ? කවුරු මත් වුණත් කමන්නේ. තමුසේ කෙලින් ඉන්නවා තේරෙනවද? නෑ මුදලාලි. මං කිව්වේ මත් වෙන එක නෙමෙයි. මන කියන්නේ මනස. මනසමත් කරන එක. මනස කිව්වේ මේ කිඩ්නිය. කිඩ්නිය කියන්නේ අරක්කු බීපුවාම ශරීරේ නරක වෙන භාණ්ඩයක් නේද ඔයි? ඔව්. අරක්කු බිව්වම නරක වෙනවා. නාට්‍ය බැලුවාම මත් වෙනවා. අනේ මන් දන්නේ නැහැ. කොහොම හරි කමක් නැහැ. වැඩේ ලස්සනට දෙනවකෝ. හොරි හැලෙන්නනේ. දැන් කොහෙද ඔය නාට්‍ය පෙන්නන්නේ? ඒක තමයි ඇයිසේ තියෙන ප්‍රශ්නේ. මං හිතාගෙන ඉන්නේ මියුසිපල්ටි ඉඩමත් ඉල්ලගන්න. බර ගානක් ගණීද දන්නේ නැහැ. ඇයි මුදලාලි අපේ ඇල්බර්ට් අයියාගේ ඉඩම් කියලා තියෙන්නේ? මොන ඇල්බර්ට්ගේද? මේ අපේ ඇල්බර්ට් අයියාගේ. මිනිහා දෙයිද? පොඩි ගානක් අතමිට මෙලෙව්වා නම් පැනලා දෙයි. එතන ඉඩ තියෙනවද? අපේ මේ බෝලේ ඉස්සරහා තනි කරම පාළු ඉඩම් කෑල්ලනේ. එහෙනම් කතා කරලා බලන්න ඕනේ. ඔව්. අපි දෙන්නත් එක ගිහින් කතා කරමු. දැන් බෑ ඔයි නිදිමතයි. මං හවස් වෙලා ගිහිල්ලා කතා කරන්න. එතකොට මුදලාලි අපි යන්නද? හොඳයි. එහෙනම් වැඩේ පටන් ගන්නවකෝ. ඇඩ්වාන්ස්. තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා. මේ රුපියල් 200 තියාගන්න. රුපියල් 200? ඇයි මදිද?
රුපියල් 200න් රාගයක් හම් කරන්නත් බෑනේ මුදලාලි. මම තලගොයා හම් කරන්න දුන්නේ රුපියල් 25යි. ඔය කියන හම් ගහිල්ලක් ගැන නෙමෙයි මම කියන්නේ. මේ හම් සංස්ථාවවත් නැහැනේ මේ විදියට අය කරන්නේ. මුදලාලි අපි මේ හම් කරනවායි කියන්නේ රාගයක් මුමුණනවා. මුමුණනවා නම් පස්සේ වැඩිපුර ගාණක් දෙන්න. දැනට ඔය හොඳ තාල ටිකක් හදලා ගායනා කරනවා. මොකද කතාව ලියන මිනිහටත් මං ගාණක් දෙන්න එපායි. එහෙනම් තව 50ක් මාස්ටර් දැන් තමුසෙලා රුපියල් 200කට වැඩිය බීලා තියෙනවා. ඕන්නම් ඕක අරන් යනවා. ගිහලා වැඩේ කරනවා. මුදලාලි අපි මේ භාගේ ගහලා යනවා. මාස්ටර් මේ තමුසෙලා යනවා නම් යනවා. නැත්තම් මම මේ වැඩේ වෙන කාට හරි බාර දෙනවා. පිසුද කාටවත් බාර දෙන්න ඕනේ නැහැ. මම වැඩි ලස්සනට දෙන්නම්. භාගේ මුදලාලි අපි කොහෙද මෙච්චරලා ගිහින් හිටියේ? ඇයිවා? උඹට මතක නැද්ද උදේ පාන්දර උඹ කොහෙද මාව පිටත් කරේ? පිටත් කෙරුවේ දවල්ට බතර දෙන්න මැල්ලුමකට පොලොස් ගෙඩියක් හොයාගෙන එන්න. අන්න හරි. ඒක තමයි. ඉතින් ඔය ගේ වැඩේ කරන් ඇවිල්ලා දින්නේ. නොම්බර එකට කරා. කොයි තින් පොලොස්? ගහේ. ගහේ තියෙනවා බල්ලෙන්ද ගියේ? බලලෙන්ද නෙමෙයි. කඩන් එන්න ගියේ. බඩු තියෙන්නේ කරදියේ. කාය ගහේද? පීතරයාගේ දියකොස් ගහ ගෑල්ලේ. ඉතින් පීතර අරින්න තිබුණේ ගහට. ඌට දියා ලේනෙකුටවත් යන්න බෑ ඩේන්ජර්. ඒ තරම් කරදිය දිරලා. ඉතින් කෝ ගෙනිච්ච මල්ල? ඒක මම පීතරයාගේ ගෙදර තියලා ආවා. හෙට පොලොස් කඩලා පැක් කරලා තියන්න කියලා. දිරච්ච කරටියට හෙට යන්න පුළුවන්ද පීතරයට? හෙට යන්න ඕන නෑනේ බං. අද රැට නියමයට උලම් පාරක් ආවනම් හෙට උදේට වඩු බිම. කුණු වෙලා වැටෙනා මිනිස්සුන්ට කන්න දෙන්න පුළුවන්ද? කුණු වෙලා නෙමෙයිනේ වැටෙන්නේ. උල්ලංගට අත්තට උරොත්තු දෙන්න බැරි හන්ද. අර සුමාන ගානම් බක්කිවල කුණු වෙලා විසි කරන එළවලු රාබු අර්ථපල් ගෝවා ඒව දෙන්න පුළුවන් බලන්න ප්‍රෙස් බඩු කියලා. අර ගහේ කරටියේ තියෙන කොස් දෙන්න බෑ පොස් කියලා. කෑ ගහන්න එපා තාත්තේ. මිනිස්සුන්ට උනත් මිනිස්සු තමයි අපි කුණු වෙච්ච වල කල සල්ලි හම්බ කරනවා කියලා. ඒකනේ කියන්නේ බුරුදව කියන්නේ. බුල කවන තරම කවන්නේ කුණු බක්කි වලින් විසි කරන මාර්කට් එකේ තියෙන එළවලු. කෑ ගහන්න එපා තාත්තේ. බිව්වනම් අර තියන් දැක්කල ගිහලා නිදාගන්න. කාලා නිදාගන්න? කවුද මට බෙදලා අතට දුන්නේ කණ්ඩ? කවුද දන්නේ තාත්තේ? තාත්තා කීයට ගෙදර එයිද කියලා. නිකන් බෙදලා තියලා පිරුණු වෙලා විසි කරන්නද? පිරුණු වෙලා විසි කරන්න? ඔබ දන්නවනේ තාත්තා වඩියක් ගාලා ආවම කන තරම කන්නේ පිරිනු වෙච්චනේ. ඒක ඉතින් බොරුවක් ඈ. දවල්ට උයනියව ගිලින්ද රෑ දෙකට හරියනේ ගෙදර එන්නේ. ගිලින්ද? බයිදෝන කිමුලෙක් කියලා. කිඹුල්ලුන්ට උනත් බඩගිනි දැනෙන වෙලාවක් තියෙනවා. තාත්තර බඩ පැලෙන්න බී ගත්තාම බඩගින්න කියලා එකක් දැනෙන්නේවත් නැහනේ. දැනෙන ඉන්නේ බා ඉල්ලන්නේ. ඉල්ලේ වෙලාවට බුලට සපලයි එක දෙන්න බැරි නා. මොකද්ද බලන්නේ වැඩේ? හා බෙරිහන් දෙන්න එපා. තාත්තගේ මූණකට හොදාගෙන ඉන්නකෝ. මං ගිහින් බත් බෙදන් එන්න. නෑ මං කාලම මූණ හොදා. කද්ද තාත්තේ පෙරේත වැඩ ගිහින් නාගෙනවත් එන්නකෝ. ඔන්න උඹ පැහෙන්න හදලා. මම දැන් හොඳට නාලා ඉන්නේ. මට ඕන කාල මුදිය ගන්න. පණ. ගියරවා. ඒක නෙවෙයි තාත්තේ. කෝ රුපියල් 20. ඔන්න රුපියල් 20. මොන රුපියල් 20ද? පොලොස් ගේන්න දුන්න රුපියල් 20. ඒක ඇඩ්වාන්ස් දුන්න. මොන්න කෙහෙන් මලකටද? හේල් මලකට නෙවෙයි බං. ඒක පොලොස් වලට. අනේ කාලියුග කාලේ. මදයි පොලොස් වලටත් ඇඩ්වාන්ස් බඳිනවද? පොලොස් වල නෙවෙයි බම්බු වලට.
බම්බු වලට ඇඩ්වාන්ස් බඳි මොන බම්බුවකටද? බැරි වෙලාවත් හෙට උල්ලංගට පොලොස් වැටුනේ නැත්තම් බම්බු ගෙනල්ලා බම්බු දෙක කෙක්කක් හදලා කනවා පොලොස්. බැරි වෙලාවක්වත් බම්බු කෙකි හදාගෙන යනකොට හෙට උහුලඟට පොලොස් වෙලා තිබ්බොත් එහෙම රුපියල් 20 වතුරේ. එහෙම වුණොත් බම්බු දෙක ගෙනල්ලා කෑලි කෑලි කමලා හදලා පිටු බම්බු. අනේ ගී කෑමකට දන්වල. හැබැයි මට මස් කටු එහෙම බෙදන්නේ හරිද? වේල පහෙන් එන්න එපා මස් කන්න. පහ වෙනකොට ඉතින් ඉතුරු වෙන්නේ කටු තමයි. ඇයි උඹ දන්නේ නැද්ද තමන්ගේ තාත්තට වේල පහෙන් බෙදලා අරන් තියන්න ඕනවා. මසුවේ කටුයි කියලා අපි තොර බෙදන්නේ නෑ තාත්තේ. අනිත් එක සල්ලි අය කරලා කන්න දෙනකොට පිට මිනිස්සුන්ට කටු බෙදන්න පුළුවන්ද? ඒ කියන්නේ බුලා මට පිනට ගන්න දෙන්න. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්. කතාවනේ මගේ පෙන්ෂන් එකටත් විදින එක මටත් හොඳට කන්න බොන්න දෙන්න බුලට එනද? හා කෑ ගහන්න එපා තාත්තේ. කෑ ගහනවා මුළු ගමටම ඇහෙන්න කෑ ගහනවා. ඕ සද්ද විකාශන දාලා කෑ ගහනවා බුලා මට කරෝල කටු දෙනවා කියලා. නවත්ත ගන්න. ඉවරයි අපේ නම්බු කටුව. හරි නවත්ත ගනින් බම් බුලාගේ නම්බු කටුව. කරෝල කටුවේ අඩු ගානේ සූපු කරන්නවත් දෙයක් තියෙනවා. මොකද්ද බුලාගේ නම්බු කටුවේ තියෙන බම්බුව? තාත්තේ මේ අපිට පාරේ බහැලා යන්න ඕනේ. නිමයි පයිවේ? මිනිස්සු අපිට හෝ කියයි. ඔව්. ඇඳුම් නැතුව ගියොත්. ඇඳුම් ඇඳගෙනත් යන්න පුළුවන්ද? ඇයි? පාර වහලද? මිනිස්සු ගල් ගහයි. ඒවලා හෙල්මට් එකක් දාලා පයින් ඵලයක්. බීරියාලින්ට වීණා ගහනවා වගේ. කොච්චර කිව්වත් වැඩක් නැහැ. හැමදාම ඔහොම තමයි. කවුද මේ බීරක? බීරියාලිය ඉදිරියේ වයලින් ගන්න යන්නේ. ඒ ඌට තද වුණොත් ඌටේ ගල්ලලා අරගෙන පුලේ ගයි කේලිසෙන්. ඔය කි බද්දලා වරේ.
මාත්‍යෝ මේ පැත්තේ ගෑරේජ් එකක් තියෙනවද කිට්ටුව? ගෑරේජ් එක නම් යන්න ඕනේ 70ක් විතර ටවුමට. ඇයි? මක් වෙලාද? කියන්න දන්න එකපාර නැවතුණා. මොකද නැවතුනේ? බස් එක මොකද වෙලා තියෙන්නේ කියලා අපි දඟලන්නේ ඔයාලා. මේ ඉන්නේත් හොඳ වැඩකාරයෙක් තමයි. විපුලේ. ඔව් පොඩ බලහම් මේක. හොඳ වෙලාවට හම්බුනේ. අනේ පොඩ්ඩක් බලන්න මාත්‍යෝ. යතුරු අම්පන්නේම තියනවද? අඩු ඔක්කොම තියෙනවා. හොඳයි එහෙනම් බලමු. කොහෙද මේ ට්‍රිප් එකක් යනවද? අපි මේ වන්දනා ගමනක් යනවා. කට්ටියම බස් එකේ නේද? ඔව් මාත්‍යා මං කිව්වා බහින්ද එපයි කියලා. බය වෙන දෙයක් නැහැ. අපි මෑන් වැට්ට අපරස් කාලේ වැඩේ කරලා දී. ලොකු දෙයක් මාත්‍යෝ. හැබැයි මම මේ උදව්ව කරන්නේ මේ යාළුවා හන්දා. ආ? යම් බලන්න. ඉතින් බ්ලොක් එක මම කල්ලා බැලුවේ නැද්ද? බැලුවා දෙපාරක් ගාලා හරියන්නේ නැතුව. බලමුකෝ පොඩ එන්න. ජපානෙත් ඇවිල්ලා මාව එකන් යනවා. මේක ඇන්ජිම තියෙන කොහෙද? ආ මේකද එන පොඩ කරින් බලන්න. සද්ද වැඩි. ආ. මේ ඔල් කරනවානේ හොඳට. ඔව් ඒක කරනවා. මේ ඔල්නේ තියන්නේ. ආ එන උදේ කරන්නේ. කිපින්නේ කොහොමද මේක? කිපින් හොඳයි. කිපින් උදේ නම් රෝද අතර උඹ වැඩ කරනවානේ. හොද කරගෙනවා. රෝද කරගෙනවා. රෝද කරගෙනවා නම් පැටල් නැතුව දන්නේ නැහැ නේද? නෑ මං හිතන්නේ එන්ජින් එකේ අප්සෙට් එකක් වෙන්නේ. ආ රයිට්. හරි රයිට්. වහන්නකෝ. වහන්න. වහන්න. මේ ඉස්සරහ තියෙන දේවල් ඇන්ජිමට සම්බන්ධද? නෑ නෑ. නෑනේ මුකුත් නෑනේ. වහන්න දෙන්න. ටක් ගාලා වහන්න. අපි යම් පොඩ්ඩක් එළියට. මේ කට්ටියට කියන්නේ පොඩ්ඩක් බහැලා තල්ලුවක් දාන්න කියලා වැඩේ හරියයි. හා මම යනවා. මම මාර ලෙඩන්නේ දැම්මේ. ඇයි? ඇයි? කොයි ජීවිතේම මම රේසර් කරත්තයක් අත දෙලා තියනවාද? එහෙම මට පුළුවන් බස් එකක් හදන්න. කටවාගෙන දහංකෝ. කරුණා කරලා මේ ඔක්කොම පොඩ්ඩක් බහැලා මෙන්න මේකට අත ගන්න මේ ඇන්ජිම පණ ගන්නවන්නේ. ඔය බබලත් කට්ටියත් බහින්න. කම්මැලිකම අතහැරලා බස් එකට අත ගැව්වොත් අපිට මුත්‍යංගනයට දවල් කෑමට යන්න පුළුවන්. පනාකුත් දීලා තවත් තල්ලු කරන්නත් උනානේ බං. පුරා ගානකට ගහලා කබල් බස් එකක් ගෙනාවා දන්නේ නැහැ බං. වන්දනාව යනවා වගේ. ඔව්. කවුරු දාවි? මමද? මං තනියෙන් ආවේ. ඇයි මහත්තයා ආවේ නැද්ද? එයා අද වැඩ. බබාලා
බබාලා නෑ. ළඟදීද බැන්නේ? අර දෙන්න නවතින්න. ඔයාලා මේ ළඟද? 70ක් විතර එහා. වැඩ කරන්නේ? කම්පැනි එක ක්ලාක් කෙනෙක්. අද වැඩ නැද්ද? වරුවක් නිවාර දැම්මා. ලෙඩෙක් බලන්න හොස්පිටල් එකට යනවා. සුද්ධියක් කඩේක දපණ දානවා වගේ. ඔක්කොම ගෑනු බස් එකට අත ගහන එකේ එයාත් ආවනම් ඉවරයිනේ. මට පේන්නේ එයා නිකන් කිල්ලෙක් වෙන දඟලනවා වගේ. බැන්දට වැඩි වයසක් නෑ මයි හිතේ. අනික ළමයිනුත් නෑනියෝ. ඒ වුණාට එයා හිතන්න ඕනේ යාට මිනිහෙක් ඉන්නවා කියලා. මාත්‍ය කොහෙද වැඩ කරන්නේ? එයා බිස්නස් කරන්නේ. එමනම් සෑහෙන සල්ලි ඇති. අපෝ නැහැ. දන්නේ නැද්ද මේ සුළු සුළු වෙනදා? මිනිහෙක් හිටියට ඒක මහා ලොඳේක්නේ. මේකිට ගැලපෙන්නේ නෑ කොහොමටවත්. ඒකින්ද වෙනින් අතක් බලන්න කුරුමාන ගන්නවද දන්නේ නැහැ. තනි පංගලමේ ගමන් බිමන් අහම ඔහොම තමයි. හිත නිදහස්නේ. ඉතින් එක එක කුණු කන්දල් පැට වෙනවා. ඒ කියන්නේ බයිනැන්ෂලි. නෑ. අපි මේ පොඩි කඩයක් කරනවා. කොයි පළාතේද? මීගොඩ පැත්තේ. මීගොඩ තියෙන්නේ හොමම පැත්තේනේ. පාදුකින් හැරිලා යන්න ඕන. මොකද්ද කඩේ නම? කඩේට නමක් නැහැ. ආවොත් හොයාගන්න අමාරුයිද? නෑ. මීගොඩට ඇවිල්ලා සුද්ධිලාගේ කඩේ කියලා ඇහුවොත් ඕන කෙනෙක් කියයි. සුද්ධිද නම? නම නම් සුදර්ශිනී. හැමෝම ලේසියට සුද්ධි කියලා කියනවා. ඕකට ඉතින් ওই වන්දනාව යන්න ඕනේද? අපිත් ඉන්නේ ඉතින් ගෙවල් ළඟනේ. හා උඹත් නිකන් වතු කන පනින්න දඟලනවා වගේ. ගිහින් කියනවා උඹේ තාත්තට. සුද්ධි. මතක හිටින්න නම. මම සුද්ධි කියලා කතා කරන්නේ. අනේ කම්මැලිකම යන්නත් එක මම පොඩි රවුමක් ගහලා එන්න. මටත් හරියට ගමන් මහන්සිය තියෙනවා බං. බස් එකේ නිකන් එහාට මෙහාට පැද්දි ගියා මිසක් පොඩ්ඩක් ඔළුව ගහ ගන්නවත් හම්බුණාය. මේ පාර සාක්කුවේ ලේන්සුවේ අල්ලලා හරන කට්ටක් ගහපන්. තාත්තේ මේ වැඩිච්ච පාරට මගේ ඇහි දැලක් බැඳිලා වගේ. In a world that often rushes by, take a moment to pause and enjoy the flow of life. Imagine savouring the essence of luxury while living the dream, one mansion at a time. Welcome to a riverfront treehouse experience where every detail is designed to immerse you in nature's beauty. Picture a tranquil triangle formed by lush forests, a winding river, and railway views that captivate the soul. Here, luxury living harmonises with the great outdoors, inviting you to embrace the wild and live like it's home. Every moment spent in this serene environment brings deep relaxation and peace. As you wander through this paradise, you'll find that the soul is healed by being with children, creating memories that last a lifetime. This is where luxury meets tranquility and the family becomes one of nature's masterpieces. Forget the bathroom. Dive into nature's own river pool where mountains, trees and pure happiness await. At our Tree Nature Resort, blend with nature and serenity. වෙනස් වෙන ලෝකයේ අලුත්ම දේවල් දකින්න අපිත් එක්ක එකතු වෙන්න. අප කිව්වේ කවුද දන්නවද? ඒ තමයි ටෙලිවිව් TV YouTube channel එකත් එක්ක. අපිත් එක්ක එකතු වෙලා ඉද්දි ඔයාලට පුංචි දේවල් ටිකක් කරන්න තියෙනවා. මොනවද දන්නවද? ඒ තමයි අපිව ලයික් කරන්න. ලයික් කරලා විතරක් හරියන්නේ නැහැ. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාගේ අදහස්, යෝජනා, ඉල්ලීම් හැම දෙයක්ම තියෙනවනම් අපිට කියන්න පුළුවන්. කියන්නේ කොහොමද කියලා දන්නවනේ. කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තව දෙයක්. මේ හැම දෙයක්ම වෙද්දී අපිට යාළුවෝ ඕනේනේ. ඉතින් ඔයාගේ යාළුවෝ හැම කෙනෙක්ටම මේ දේවල් ෂෙයා කරන්න කියලා කියන්න. හරිද? දිගින් දිගටම අපිත් එක්ක රැඳෙන්න. අපි කිව්වේ කවුද දන්නවද? ටෙලිවිව් TV YouTube channel එකත් එක්ක. මතකයි